ඔයත් මහත් වෙන්න try කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලගේ set එකේ මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන යාළුවෙක් ඔයාටත් ඉන්නවනම් පහලින් mention කරන්න. එහෙනම් ඉක්මනින් සහ නිරෝගීව මහත් වෙන්න පුළුවන් සාර්ථක tips කීපයක් ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. බර වැඩි කරගන්න නම් අපි තේරුම් ගන්න ඕනේ මූලිකම දේ තමයි අපි දවසකට දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් අපේ ශරීරයට ලබා දෙන්න ඕනේ කියන එක. ඉතින් දවසට maintain වෙන්න ඔයාගේ ඇඟට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා කැලරි 300ත් 500ත් අතර ප්‍රමාණයක් වැඩිපුර ඔයාගේ ඇඟට ඔයා ලබා ගන්න try කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව සැහැල්ලු ආහාර වේල් දෙකක් හෝ තුනක් ඔයා දවසට එකතු කරගන්න ඕනේ. ඔයාගේ ප්‍රධාන ආහාර වේල් වලට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, හෙල්දි ෆැට්ස් බහුල කෑම තෝරගන්න. ඒ වගේම තමයි ඔයාට ගොඩක් කෑම කන්න බැරි කෙනෙක් නම් ඔයාට කෙසෙල්, කිරි, මී පැණි, පීනට් බටර් වගේ දේවල් දාලා ස්මූති එකක් හදාගෙන බොන්නත් පුළුවන්. ඒ වගේම තමයි අලුත් කජු, ආමන්ඩ්, රට කජු, අලිපේර වගේ කැලරි සහ මේදේ අඩංගු දේවලුත් ඔයාගේ ආහාර වේල් වලට එකතු කරගන්න පුළුවන්. බර වැඩි කරගන්න නම් විශේෂයෙන්ම ජිම් එකකට වගේ ගිහින් ව්‍යායාම කරන එකත් ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම තමයි මතක ඇතුව පැය 7ත් 8ත් අතර හොඳ නිින්දක් ලබා ගන්නත් අමතක කරන්න එපා. මහත් වෙන්න කියලා සීනි අධික පැණි රස කෑම කන්න එපා. ඒ වගේ කෑම කාලා ඔයා මහත් වුණත් ඔයාට නිරෝගී ශරීරයක් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඉතින් මතක තියාගන්න මහත් වෙනවා කියන එක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ඔයාගේ කාලය, කැපවීම, ඉවසීම කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් නිරෝගීව මහත් වෙන්න කොහොමද කියලා ඔයාලට දල අයිඩියා එකක් එන්න ඇති කියලා. ඒ වගේම තමයි මහත් වෙන්න කියලා එක එක බෙහෙත් ಜಾති පාවිච්චි කරන්න යන්න එපා. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් good luck.